බුදුරජාණන් වහන්සේ දැක්කා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. බෝමාටු දෙවියන්ගේ පටන් චාතුම් මහරජිකේ යාමය චාතුම් මහරජිකේ තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිමිත වසවර්ති කියලා. ඒ වගේ ආයුෂ පවා බුදුරජාණන් වහන්සේ වදාළා. චාතුම් මහරජිකේ ආයුෂ මනුස්ස අවුරුදු ලක්ෂ 90යි. තාවතින්ස ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. යාම ලෝකේ ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 40 ලක්ෂයයි. තුසිතේ ආයුෂ 57 කෝටි 60 ලක්ෂයයි. නිම්මාන රතියේ ආයුෂ 230 කෝටි 40 ලක්ෂයයි. පරිනිම්මිත වසවර්ති ආයුෂ ධානු කෝටි 16 ලක්ෂයයි. බුදුරජාණන් වහන්සේ ආයුෂ වදාලා. බ්‍රහ්ම ලෝක ගැනත් බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අප්පමානා බාබස්සර පරිත්ත සුබ අප්පමාන සුබ සුබකින්න වේහප්පල අවිය අතප්ප සුදස්සි අකනිට්ටා කියලා බ්‍රහ්ම ලෝක තියෙනවා. ධම්මචක්කයේ ඔබ කියවලා තියෙනවා නම් මේ ගැන විස්තර තියෙනවා. ආයුෂ පව වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉපදුනොත් එහෙම අසංකේයයෙන් 3න් එකක් ආයුෂ තියෙනවා. එහෙම නැත්නම් කල්ප එකක්. එහෙම නැත්නම් මහා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරෝහිතයේ තියෙනවා කල්ප 2ක්. ඊළඟට මහා බ්‍රහ්ම ලෝකේ තියෙනවා කල්ප 1ක්. ඒ වගේම පරිත්තාබ ලෝකේ තියෙනවා මහා කල්ප 2ක්. අප්පමානාබ ලෝකේ තියෙනවා මහා කල්ප 4ක්. ආබස්සර ලෝකේ තියෙනවා කල්ප 8ක් ආයුෂ. පරිත්ත සුබ ලෝකේ තියෙනවා කල්ප 16ක්. අප්පමාන සුබ ලෝකේ තියෙනවා කල්ප 32ක්. සුබකින්න ලෝකේ තියෙනවා කල්ප 64ක්. වේහප්පල ලෝකේ තියෙනවා කල්ප 500ක්. මේ ඔක්කොම මෙතනින් මේ ලෝකවල ධර්මය අවබෝධ නොකරපු අය පවා ඉන්නවා. ධර්මය අවබෝධ කරපු අයත් ඉන්නවා, ධර්මයෙන් අවබෝධ නොකරපු අයත් ඉන්නවා. ඊළඟට පින්වතුනි ලෝකයක් තියෙනවා අසඤ්ඤ කියලා. ඒ අසඤ්ඤ ලෝකයේ ධර්මය අවබෝධ කරපු අය නෙවෙයි ඉන්නේ. අසඤ්ඤ සමාධිය කියලා එකක් වල්ලා තමයි ඒ ලෝකෙ ඉපදෙන්නේ. ඒ ලෝකෙ ඉපදුනොත් කල්ප 500ක් ආයුෂ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝක දුටුවා. හැබැයි මේ කල්ප 500ක් ආයුෂ තියෙන මේ කාලේ පින්වතුනි මේ කල්ප 500ෙම බාහිර ලෝකයකට හිත යැවීමක් නැහැ. රූපකාය ප්‍රකට වෙන්නේ අසඤ්ඤයි නිදාගත්තා වගේ. පින්වතුනි අහසට ගලක් විසිකකලොත් කොච්චර උස ගියත් ඒ ගලේ අවසානයේ තමයි ආපහු බිමට වැටෙන එක. ඒ වගේ තමයි මේ අසඤ්ඤ ලෝකවල ඉපදුනාට පස්සේ කල්ප 500 අසඤ්ඤව ඉඳලා ආපහු සංඥාව ආපු ගමන් කොයි හරි එක්ක නිරේ තිරිසන් ලෝකේ එක්ක പ്രേත ලෝකේ එක්ක අසුර ලෝකේ. ඔබ අහලා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරේ යනකොට මේ ඊරි පැටියෙක් දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ බලන්න සසරේ ස්වභාවය කලින් බ්‍රහ්ම ලෝකේ කිව්ව හිටියේ. මේ ඊරි පැටියෙක් කලින් ජීවිතේ බ්‍රහ්ම ලෝකේ හිටියේ. දැන් බලන්න හැවත් තිරිසන් ලෝකයට වැටිලා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සසර ගැන එහෙම වදාලා. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළානේ. ඊළඟට තියෙනවා අනාගාමී උත්තමයේ උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. අවිහ ලෝකේ ඉපදුනොත් සම්පූර්ණ ආයුෂ ගත කළොත් කල්ප 1000යි. අතප්ප ලෝකේ කල්ප 2000යි. සුදස්ස ලෝකේ කල්ප 4000යි. සුදස්සී ලෝකේ කල්ප 8000යි. අකනිට්ඨා ලෝකේ කල්ප 16000ක ආයුෂ තියෙනවා. අපේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියා අකනිට්ඨා. ඒ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකයේ ඉන්න අවිහ අතප්ප සුදස්සි අකනිට්ඨා කියන බ්‍රහ්ම ලෝක පහේම වැඩම කළා සුද්ධාවාසේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝක පහේම මුණ ගැහුණා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අනාගාම වෙලා බ්‍රහ්ම ලෝකෙ ගියාය. ඊළඟට සිකී වෙස්සපු කකුසඳ කොණාගමන කාශ්‍යප අපගේ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ සත්බුදුරජාණන් වහන්සේලාගේම කාලේ බ්‍රහ්ම ලෝකේ ගියාය අනාගාම වෙලා අදටත් අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. හේතුව ඇයි? ඒ කල්ප 16000ක් ආයුෂ තියෙනවා. 16000ක්. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේලායි මේවා දන්නේ දකින්නේ. ඉසි සත්වම වූ සත්වෙනුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සත්වෙනුව තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ පින්වතුනි ධ්‍යාන අනුවත් බ්‍රහ්ම ලෝක තීරණය වෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ අනුව උපදින බ්‍රහ්ම ලෝකයේ ආයුෂ සමහර විට කල්පයයි. දෙවෙනි ධ්‍යානයේ අනුව කල්ප 2යි. තුන්වෙනි ධ්‍යානයේ අනුව කල්ප 4යි. හතරවෙනි ධ්‍යානයේ අනුව කල්ප 500.
ඒ විදිහට දික් වෙවි යනවා. එක එක තැන්වල එක එක විදිහට විස්තර තියෙනවා පින්වතුනි. ඊළඟට මට හිතුණා ඒ වගේම තව තියෙනවා බ්‍රහ්ම ලෝකවල විස්තර. ආකාසානංචායතන කියන සමාධිය වඩලා ඒ බ්‍රහ්ම ලෝක ඉපදුනාට පස්සේ අරූප ධානයක් වඩලා කල්ප 20000ක් ආයස තියෙනවා. විඥානංචායතනය වඩලා ඒ බ්‍රහ්ම ලෝක ඉපදුනාට පස්සේ කල්ප 40000ක් තියෙනවා. ඒ ධානයෙන් නොපිරිහි මැරෙන්න ඕන. ඊළඟට කියනවා ආකින්චඤ්ඤායතන ලෝකයේ ඉපදුනොත් එහෙම කල්ප 60000ක් ආයුෂ තියෙනවා. නේව සංඥා නා සංඥායතන ලෝකයේ ඉපදුනොත් කල්ප 84000ක්. පුදුම සහගතයි කියන්නේ පින්වතුනි සංසාරේ. කල්ප 84000ක් ඒ විදිහට අරූප ලෝකවල ඒ බ්‍රහ්මියෝ ඉඳලා ආපහු මේ මනුස්ස ලෝකෙට එනවා. නැත්තම් සතර ආපායට වැටෙනවා. ආයෙත් ජාති ජරා මරණ ශෝක පරිදේව.